ඉතින් කොහොමද MS එඩිටර් YouTube channel එක කොහොමද සාදරයෙන් පිළිගන්නවා. ඊට පස්සේ අද thumbnail එකේ දැක්කා හදන්න තිබ්බ එක. ඉතින් ඒක හදන්න තමයි යන්නේ. ඒ background එක බඳ කරන්න කොහොමද කියලා සුපිරියටම app දෙකක් ඕනේ. Snapseed එකයි Discard එකයි. Snapseed එකට කොහොම යන්න. ධන ලකුණ බන්න ඕනේ. ඊට පස්සේ කැමති ෆොටෝ එක select කරගන්න ඕනේ. ඔය විදිහට select කරගෙන tools කියන එකට යන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔය eraser එකක් ඇති. ඒකට යන්න. ඒකට ගිහිල්ලා කියන්නේ එකකින් කරන්න ඕන මකන එක. ඒකින් අර අපිට ඕන subject එක මකා ගන්න ඕන. තනින් තන ගිහිල්ලා පොඩ්ඩෙන් පොඩ්ඩ කැරලින් කැට මකන්න ඕනේ ඔක්කොම ටික. අපිට මේ බොඳ කරන්නේ නැතුව ඉතුරු වෙන ටික තමයි මකන්න ඕනේ. මකාගෙන හරිය බලන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා lens blur කියලා එකක්. ඒකට යන්න ඕනේ. lens blur කියන එකට. ඒකට ගිහිල්ලා ඔය විදිහට පොඩි කරගන්න ඕනේ ඒක. ඊට පස්සේ අර පැත්තට කරන්න. එතකොට මේ අපිට image එකම බොඳ කරගන්න පුළුවන්. එතනින් පොඩ්ඩක් බොඳ එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔක save කරන්න ඕනේ. අතනින් save කියන එක දෙන්න. හරි Snapseed එකේ වැඩි ඉවරයි. ඊට පස්සේ අපිට ඉක්මනට යන්න ඕනේ Discard app එකට. ඊට පස්සේ වෙනද වගේ ඉතින් ධන ලකුණු ගන්න ඕනේ. ධන ලකුණු ඔබලා ඔයගලන්ට කැමති ෆොටෝ එක select කරගන්න ඕනේ. හරි ඉතින් පැත්තට යන්න add photo කියලා එකක් ඇති. add photo එකට ගිහිල්ලා අපිට original photo එක ආයෙ add කරගන්න වෙනවා. අර blur කරපු photo එකට උඩින් අපි add photo ගිහිල්ලා අපිට blur කරන්න නැතුව original photo එක තමයි add කරගන්න ඕනේ. ඔය විදිහට add කරගන්න ඕනේ. ඊට පස්සේ eraser එකක් ඇති. eraser එකට යන්න කලින් අර සාමාන්‍ය කරතේ ඔය පැත්තේ මං එපුවේ අන්න ඒක බෝල පස්සේ සාමාන්‍යයෙන් අර බඳ කරලා දෙනවා ඒගොල්ලොම. හිතේච් එක එච්චරම හරි නෑ. මකන්න ගිහලා අපිට අවශ්‍ය විදියට මකන්නට පැන්සල් එකේ ගිහිල්ලා වැඩි ඒවා මකා ගන්නයි. මකපු ඒවා අඳින්නයි ඒව කරගන්න පුළුවන්. අවශ්‍ය ටික ඔක්කොම ගන්නට මකාගෙන වැඩි කරගන්න පුළුවන්. ඔය බලන් ඉන්නකෝ විදිය කරනවා.
ඔය විදිහට වැඩේ යනවා. ඉතින් MS editor YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, අපිට help එකක් දෙන්න. like කරලා comment කරන්න. වැඩ ටික ඔක්කොම ඉවරලා උඩ හරියක් වගේ එකක් තියෙනවා. ඒකත් ඔබලා save දෙන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් අපි තවත් වීඩියෝ එකක් හම්බෙමු.